රයිට් ආයිබෝන් එහෙනම් අපි එනම් පටන් ගමුද? අද මම ඔයගොල්ලන්ට කරන්න යන්නේ මේ ප්‍රශ්න කිහිපයක් තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට පොඩි මේ කෙටි ප්‍රශ්න ටිකක් තමයි ලියාගන්න තියෙන්නේ. ඒ නිසා ඒක අපි මම ප්‍රශ්නේ කියවන්නම් ඔයාලට ලියාගෙන ඒක කරගන්න පුළුවන්. හරි? බැරි වෙන්නේ නැහැ. ඊළඟ නිබන්ධනේ ඉක්මනට එවනවා. තව ඒකේ අනික් දැන් කාර්යාල ක්‍රමය පරිගණ ගයි හරි අරක තව චුට්ටක් තියෙනවා හදාගන්න. ඒක හදන් දීලා තියෙන්නේ. එතකන් තමයි චුට්ටක් මේ වෙලා තියෙන්නේ. ඒක ලබන සතියේ ඔයගොල්ලන්ට හම්බ වෙයි. එතකොට විභාගේ සැප්තැම්බර් මාසේ තියෙන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා පාඩම් කරගන්න වෙනවා හොඳට. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. රජයේ දෙපාර්තමේන්තුවකට රජයේ දෙපාර්තමේන්තුවකට රජයේ දෙපාර්තමේන්තුවකට නව බැංකු ගිණුමක් නව බැංකු ගිණුමක් නව බැංකු ගිණුමක් නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ආරම්භ කිරීමට ආරම්භ කිරීමට අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්ද? අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්ද? අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්ද? එතකොට මේකේ ප්‍රශ්නේ අහන්නේ රජයේ දෙපාර්තමේන්තුවකට නව බැංකු ගිණුමක් ආරම්භ කරනකොට ඒකේ අනුමැතිය ගන්න ඕනේ කාගෙන්ද කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ. මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා කලින්. එතකොට මේ දෙපාර්තමේන්තුවක ගිණුමක්. දැන් අපි හිතමු විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනවා අලුතින් නව ජංගම ගිණුමක් විවෘත කරගන්න. එතකොට කාගෙන්ද අවසර ගන්න කියන එක තමයි මෙතන කියන්නේ. කාගෙන්ද අවසර ගන්න ඕනේ. ඒක ලියාගන්න භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් සරල උත්තර තමයි ඔකෙන් බලාපොරොත්තු වෙන්නේ. භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් තමයි ඊට ඕන අවසර ගන්න ඕනේ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගෙන්. ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න දෙවෙනි ප්‍රශ්නය නව බැංකු ගිණුමක් නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමේදී නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමේදී නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමේදී භාණ්ඩාගාරය වෙත භාණ්ඩාගාරය වෙත භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතු ඉදිරිපත් කළ යුතු තොරතුරු හතරක් දක්වන්න. ඉදිරිපත් කළ යුතු තොරතුරු හතරක් දක්වන්න. ඒතර මේ ප්‍රශ්නෙන් අහන්නේ යම් දෙපාර්තමේන්තුවක මම ඒක දුන්නේ නැහැ උඩ දෙපාර්තමේන්තු කතාව කියලා තියෙන හින්දා. නව බැංකු ගිණුමක් ආරම්භ කරද්දී මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් ඕකෙන් හතරක් තමයි අහන්නේ. සාමාන්‍යයෙන් ඔක්කොම අහන්නේ නැහැ ඒ නිසා. පළවෙනි එක ලියාගන්න ගිණුම ආරම්භ කරන බැංකුවේ නම. 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 ඊළඟ එක ගිණුම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය.
ගිණුම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය. ගිණුම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ ගිණුම අවශ්‍යයි ඇයි කියන එක තමයි මෙතනින් අහන්නේ. ගිණුම ආරම්භ කිරීම අවශ්‍යතාවය. ඔන්න කරුණු දෙකක් කිව්වා. ඊළඟ තුන්වෙනි කරුණ ගිණුමේ ගනුදෙනු මෙහෙයවන නිලධාරීන්ගේ නම් සහ තනතුරු. ගිණුමේ ගනුදෙනු මෙහෙයවන නිලධාරීන්ගේ නම් සහ තනතුරු. ගිණුමේ ගනුදෙනු මෙහෙයවන නිලධාරීන්ගේ නම් සහ තනතුරු. දැන් බැංකු ගිණුමක් ආරම්භ කරපුවාම ඔය ගිණුමේ ගනුදෙනු කියන්නේ දැන් චෙක් පත් වලට අස්සම් කරන්න. ඊට පස්සේ මුදල් ගන්නෙ ගිණුමෙන්. අන්න ඒවා මෙහෙයවන නිලධාරීන්ගේ නම් දෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ගේ තනතුරු දෙන්න ඕනේ. ඒ විතරක් මදි. දැන් මම කරුණු තුනක් කිව්වා. හතෙන්වෙනි කරුණ විදිහට ලියා ගන්න. එම නිලධාරීන්ගේ ආදර්ශ අස්සම්. හතෙන්වෙනි කරුණ ඒක. එම නිලධාරීන්ගේ ආදර්ශ අස්සම්. ආදර්ශ අස්සම්. එම නිලධාරීන්ගේ ආදර්ශ අස්සම්. ඒවත් තියෙන්න ඕන. එම නිලධාරීන්ගේ ආදර්ශ අස්සම්. ඊළඟට දැන් මම කරුණු හතර කියලා ඉවරයි. හරි. මම දැන්ට හතරක් කියුවා. ඒ කියන්නේ උත්තරේ හතරක් අහන්නේ. නමුත් තව ටිකක් ලියා ගන්න තියෙන ටික දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අස්සන. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අස්සන. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අස්සන. එකක් තියෙන්න ඕනේ. ඒක මම දෙන්නේ පස්වෙනි කරුණ විදිහට. තවත් තොරතුරක් ඕන. ඒ තමයි ගිණුමේ ශීර්ෂය. ගිණුමේ ශීර්ෂය. ඒ කියන්නේ ගිණුමේ මොකද්ද මේක පාවිච්චි කරන නම? ගිණුමේ ශීර්ෂය. ජංගම ගිණුමක්ද මේ ඉතිරි කිරීමේ ගිණුමක්ද යන වගේ. ගිණුමේ ශීර්ෂය. ගිණුමේ ශීර්ෂය. ඔන්න ඔය වගේ තොරතුරු ටිකක් තමයි දෙන්න ඕනේ. යම් දෙපාර්තමේන්තුවකින් අලුතෙන් බැංකුවක ගිණුමක් ඕපන් කරනවා නම් ඔන්න ඔය තොරතුරු ලබා දෙන්න ඕනේ. හරි. එතකොට දෙපාර්තමේන්තුවක ගිණුමක් ඕපන් කරන අවසර ගන්න ඕනේ කාගේද භාණ්ඩාගාරේ ඉන්න නියෝජ්‍ය ලේකම්ගෙන්. ඉතින් ඔය වගේ ඒවා කලින් ප්‍රශ්න වල අහලා තියෙනවා. අපි එදා ඔපී සිස්ටම් එකේ ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා කරා පසුගිය ප්‍රශ්න. එතකොට ඔබට දැනෙයි කොහොමද මේ ප්‍රශ්න හැදෙන්නේ කියලා සහ අපි කරගෙන යන පාඩම් ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න හැකියාව තියෙනවද නැද්ද කියලා ඔබටම මැනලා බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක බැංකුවෙන් 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 ආයතනයකට එවනු ලබන බැංකුවෙන් ආයතනයකට එවනු ලබන බැංකු ප්‍රකාශයක බැංකු ප්‍රකාශයක ඇතුළත් වන කරුණු හතරක් ඇතුළත් වන කරුණු හතරක් සඳහන් කරන්න. ඇතුළත් වන කරුණු හතරක් සඳහන් කරන්න. බැංකුවෙන් එවනු ලබන බැංකු ප්‍රකාශයක ඇතුළත් වන කරුණු හතරක් සඳහන් කරන්න. මට විනාඩියක් දෙන්න බාන්න එකක් පෙන්නන්න.
හරි එතකොට ඔබට පේන්නේ දැන මේ මගේ පේනවා මේ තමයි බැංකු ප්‍රකාශයක් කියන එක මෙන්න මේ විදිහට එන්නේ පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මෙන්න මේ ඔබට පේනවා ඇති මෙන්න මේවා එකක් තමයි ඔය බැංකු ප්‍රකාශයක් කියලා කියන්නේ. හරි එතකොට මේකේ දීලා තියෙනවා මේ මගේ මේ ජංගම ගිණුමක් තියෙනවා ඒකට එන එකක් තමයි මේ තියෙන්නේ. හරි බැංකු ප්‍රකාශය. එතකොට මේ BOC එකෙන් එවන්නේ මේ විදිහට මේකේ කරුණු රාශියක් තියෙනවා. හරි දිනේ ඉඳන් මේ ඔක්කොම දින ටික තියනවා මේකේ දාලා. ඔයාලට බලන්න පුළුවන් මේ දින ටික දාලා තියෙනවා. හරි මේ අයිනෙන් මේ අකුරු පොඩි පොඩි තියෙන නිසා පේන්නේ නැත්තේ. එතකොට ඒකත් තමයි බැංකු ප්‍රකාශයක් කියලා කියන්නේ. බොහෝ විට ජංගම ගිණුමත් වෙනකොට ඒක එවනවා. එතකොට ඒකේ තියෙන දේවල් තමයි පළවෙනි එක ලියන්න ගනුදෙනු සිදු වූ දිනය. ගනුදෙනු සිදු වූ දිනය. ගනුදෙනු සිදු වූ දිනය. ගනුදෙනු සිදු වූ දිනය. මේ අහන්නේ මේ වගේ බැංකු ප්‍රකාශයක තියෙන දේවල්. ඊළඟට මුදල් හර. මුදල් හර. මුදල් හර. මුදල් හර. ඊළඟට මුදල් බැර. ඒ කියන්නේ බැර කරු මුදල්. මුදල් බැර. මුදල් බැර. මුදල් බැර. එතකොට ගෙවීම් ලැබීම් කියලත් එහෙමත් දානවා. දැන් මට එවලා තියෙන එක එහෙමයි තියෙන්නේ. ගෙවීම් ලැබීම් කියලා. හරි. හරබර කියලා කියන්න පුළුවන්. ඊළඟට දැන් ඊළඟ චෙක්පත් අංක. චෙක්පත් අංක. චෙක්පත් වලින් සල්ලි ගන්දුණු හුවමාරු වෙලා තියනවා නම් ඉතින් කොහොමත් ජංගම ගිණුම් තමයි ගොඩක් වෙට පටන් ගන්න. එතකොට ඒවා කොහොමද ගන්දුණු වෙන්නේ චෙක්පත් මගින්. චෙක්පත් අංක. ඉතින් මං කියන්නේ කරුණු හතරක් කිව්වා. ඕවයි ඒවා තමයි ඔය බැංකු ප්‍රකාශක තිබිය යුතු ප්‍රධාන කරුණු හතර. ස්ටේට්මන්ට් ඔෆ් බැංක්. ඊට පස්සේ ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි එක බැංකු සැසඳුමක් යනු කුමක්ද? බැංකු සැසඳුමක් යනු කුමක්ද? බැංකු සැසඳුම් ප්‍රකාශයක් බැංකු සැසඳුම් ප්‍රකාශයක් යනු කුමක්ද? බැංකු සැසඳුම් ප්‍රකාශයක් යනු කුමක්ද? බැංකු සැසඳුම් ප්‍රකාශයක් යනු කුමක්ද? එතකොට බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? සැසඳුම් කියන එකම කියවනවා මේ සංසන්දනය කිරීමක් කරන්න. එතකොට මොනවද මේ සංසන්දනය කරන්නේ? දැන් අපිට පුළුවන් මෙහෙම දැන් ඔයාගේ තියෙනවා කියන්නකෝ ඉතිරි කිරීමේ බැංකු පොතක් තියෙනවා. ඔයාට ඕනම් පුළුවන් සසඳා බලන්න ඔයාගේ බැංකු පොතේ තියෙන දේවල් ඒ විදිහටම දැන් ඔයා ඔය බැංකු පොත විවෘත කරු බැංකුව තියෙනවානේ. ඒකේ පරිගණක සිස්ටම් එකෙත් ඒ ටික තියෙනවා. ඒක තමයි සසඳනවා කියලා කියන්නේ. ඒ වගේ දෙපාර්තමේන්තුවේ තියෙන එහි තියෙන ඒ ගනුදෙනු සිද්ධ වෙච්ච තොරතුරු සහ බැංකුවේ තොරතුරු නිවැරදි කියලා අනිවාර්යෙන් බලන්න ඕන. සාමාන්‍යයෙන් මාසිකව කරනවා ඊට පස්සේ සිව්මස් කියන්නේ කාර්තු වශයෙන් කරනවා සිව්මස් විදියට කරනවා. හරි. ඔක ලියාගන්න මෙහෙම බැංකුවෙන් එවන ලද බැංකුවෙන් එවන ලද බැංකුවෙන් එවන ලද
බැංකු සහතිකයේ දැක්වෙන බැංකු සහතිකයේ දැක්වෙන නැත්නම් බැංකු ප්‍රකාශනයේ දැක්වෙන බැංකු ප්‍රකාශයේ දැක්වෙන සහතිකය කිව්වත් එකයි ප්‍රකාශනය කිව්වත් එකයි දැක්වෙන ශේෂය හා දැක්වෙන ශේෂය හා දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ ශේෂය අතර දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ ශේෂය අතර ඇති වෙනස්කම් සසඳමින් සකස් කරනු ලබන ප්‍රකාශය සසඳමින් සකස් කරනු ලබන ප්‍රකාශය බැංකු සැසඳුම් වාර්තාව හෙවත් බැංකු සැසඳුම් වාර්තාව හෙවත් බැංකු සැසඳුම් ප්‍රකාශය නම් වේ. බැංකු සැසඳුම් ප්‍රකාශය නම් වේ. නැත්නම් ලෙස හැඳින්වේ. බැංකු සැසඳුම් ප්‍රකාශය ලෙස හැඳින්වේ. බැංකු සැසඳුම් ප්‍රකාශය ලෙස හැඳින්වේ. පැහැදිලිද? එතකොට ඕකෙන් කියනවා බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශය නැත්නම් සහතිකයේ දැක්වෙන ශේෂය හා දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ ශේෂයන් අතර වෙනස්කම් සසඳමින් සකස් කර ගන්නා ප්‍රකාශය තමයි බැංකු සැසඳුම් වාර්තාව. එහෙම නැත්නම් බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා කියන්නේ. එතකොට මේකේ මෙහෙම දෙයක් අනිවාර්යෙන් කරන්න ඕන. ඒවා හරිද කියන එක බලන්න වෙනවා දෙපාර්තමේන්තුවේ බැංකුවෙන් එවන එකයි. ඉතින් දෝෂ තිබ්බොත් ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි මේක. හරි ඊළඟ ප්‍රශ්නට අපි යමු. එහෙනම් ලියාගන්න ඊළඟ ප්‍රශ්නය දෙපාර්තමේන්තුවක් විසින් පසුගිය මාසයේ දෙපාර්තමේන්තුවක් විසින් පසුගිය මාසයේ මාසික බැංකු සැසඳුම් වාර්තාවක් පිළියෙල කළ යුත්තේ වර්තමාන මාසයේ කීවෙනි දිනට පෙරද? වර්තමාන මාසයේ කීවෙනි දිනට පෙරද? දැන් මේකෙන් කියන්නේ මෙහෙමයි මාසික බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදන්න ඕන දෙපාර්තමේන්තුව විසින්. හරිද? ඒක හදන්නේ පසුගිය මාසෙක තමයි මේ මාසේ හදන්නේ. බැංකු සැසඳුම් වාර්තාව හදන්නේ පසුගිය මාසෙකට හදන්නේ මේ මාසේ. මාස ඉවරෙන්න එපා වෙච්ච ගන්දුණු බලන්න. එතකොට මේ මාසේ දැන් අපි හිතමු දැන් ගිය මාසේ ජූලි මාසෙනේ. මේ මාසේ අගෝස්තු මාසේ. එතකොට වර්තමාන මාසය කියන්නේ ඒක. අගෝස්තු මාසේ තමයි දැන් අපි ඉන්නේ. එහෙනම් සෑම විටම ඒ පවත්නා මාසයේ 15 දිනට පෙර 15 දිනට පෙර මාසික බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න ඕන. ඒ නිසා ලියාගන්න මෙන්න මෙහෙම උත්තරය
ඒ 15 වෙනි දිනට පෙර කියලා. 15 වෙනි දිනට පෙර. 15 වෙනි දිනට පෙර. ඒ වර්තමාන මාසයේ 15 වෙනි දිනට පෙර. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න අංක 5 මං හිතන්නේ 5ද 6. ඒක ලියා ගන්න බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීමට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීමට භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන ලේඛන දෙකක් සඳහන් කරන්න. බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීමට භාවිතා කරනු ලබන ලේඛන දෙකක් සඳහන් කරන්න. ලේඛන දෙකක් සඳහන් කරන්න. සාමාන්‍යයෙන් ඔබ සමහර විට බැංකු සැසඳුම් ප්‍රකාශ කරන ඇති ඔබ ආයතනයේ ඒවා හදනවා ඇති. බැංකු සැසඳුම් ප්‍රකාශන හදන අය ඇති මේකේ. එතකොට පාවිච්චි කළ යුතු ලේඛන දෙකක් තමයි මෙතෙන්දී අහන්නේ. පළවෙනි එක තමයි බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය. අර මම පෙන්නුවේ බැංකු ප්‍රකාශය නේද? බැංකු ප්‍රකාශය. ඒක අවශ්‍යයි. ඒකත් එක්කනේ අපි හදන එකත් එක සංසන්දනය කරන්නේ ඒකයි. දෙවෙනි එක තමයි දෙපාර්තමේන්තුවේ මුදල් පොත කෑෂ් බුක් එක. දෙපාර්තමේන්තුවේ මුදල් පොත කෑෂ් බුක් එක. දෙපාර්තමේන්තුවේ මුදල් පොත. අර ඒකේ තමයි ලැබීම් ගෙවීම් ඔක්කොම දාලා තියෙන්නේ. එතකොට අපි ඒකත් එක්ක තමයි බලන්නේ. දෙපාර්තමේන්තුවේ මුදල් පොත. ඊළඟට එතකොට හරි දෙක හරි. ඔබට තවදුරටත් මේ ගැන මොනවා හරි දැනගන්න ඕන නම් ඔබ වැඩ කරන ආයතනයේ ගිණුම් අංශයෙන් පොඩ්ඩක් බැංකු සැසඳුම් ප්‍රකාශයක් එහෙම අරන් බලන්න පුළුවන්. හරි ඊට පස්සේ කෑෂ් බුක් එකක් එහෙම ඉල්ලන් බලන්න. එතකොට තමයි මතක හිටින්නේ. ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ඊළඟ ලියා ගන්න. බැංකු ප්‍රකාශය හා බැංකු ප්‍රකාශය හා බැංකු ප්‍රකාශය හා මුදල් පොතේ ශේෂය අතර මුදල් පොතේ ශේෂය අතර මුදල් පොතේ ශේෂය අතර නොගැලපීම් වලට හේතු නොගැලපීම් වලට හේතු බැංකු සැසඳුම් ප්‍රකාශයක ඇතුළත් කරුණු බැංකු සැසඳුම් ප්‍රකාශයක ඇතුළත් කරුණු පොඩකින් එක මෙහෙම හදාගන්න. ඒක මෙහෙම හදාගන්න නොගැලපීම් වලට හේතු 4ක් සඳහන් කරන්න. හරි බැංකු සැලසුම් ප්‍රකාශය කියන එක කපන්න. එතකොට මේ ප්‍රශ්නේ එන්න ඕනේ මෙහෙම. බැංකු ප්‍රකාශයක හා මුදල් පොතේ ශේෂයන් අතර නොගැලපීම් වලට හේතු 4ක් සඳහන් කරන්න. හරි බැංකු ප්‍රකාශය හා මුදල් පොතේ ශේෂය අතර නොගැලපීම් වලට හේතු 4ක් සඳහන් කරන්න.
හතරක් සඳහන් කරන්න. පළවෙනි එක තමයි මහජනයා ඍජුවම මහජනයා ඍජුවම ගිණුමට ගිණුමට මහජනයා ඍජුවම ගිණුමට මුදල් බැර කිරීම. මහජනයා ඍජුවම ගිණුමට මුදල් දැමීම නැත්නම් මුදල් බැර කිරීම. මහජනයා ඍජුවම ගිණුමට මුදල් බැර කිරීම. මුදල් බැර කිරීම. ඊළඟට දෙවෙනි එක තමයි මුදල් පොතේ වැරදි තිබීම. මුදල් පොතේ වැරදි තිබීම. එතකොට නොකලපෙනවා. මුදල් පොතේ වැරදි තිබීම. දැන් මහජනයා ඍජුවම ගිණුමට මුදල් බැර කිරීම කියන්නේ දැන් ඔය දැන් සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවෙන්නේ මුදල් ගෙනත් දෙන්නේ. සමහර විට මහජනයා විසින් ඍජුවම දානවා දෙපාර්තමේන්තුවට මුදල්. දැන් උදාහරණයක් විදිහට විභාග දෙපාර්තමේන්තුවට එහෙම නේද? අපි වුණත් මුදල් දැන් සමහරට ඔබ EB දෙවෙනි පාර කරන අය ඉන්නවා නම් එතකොට මුදල් කෙලින්ම යන්නේ අපි තමා දාන විභාග දෙපාර්තමේන්තුවට. අන්න ඒවා තමයි මේ කියන්නේ. අර එතකොට ඉතින් බැංකු ප්‍රකාශයේ තියෙන්නේ වැඩි තැන්පතු ප්‍රමාණයක් පෙන්නනවා. දෙපාර්තමේන්තුවේට තියෙන මුදල් පොතේ පෙන්නන්නේ අඩු ප්‍රමාණයක්. මොකද දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ ලැබීම වලට එන්නේ නැහැනේ. මහජනයා ඍජුවම දාන ඒවා ඒකයි. ඒතර මුදල් පොතේ වෙන සමහර වැරදීන්ද නොගැලපෙන්න පුළුවන්. ඊළඟ එක තමයි නිකුත් කළ නමුත් ඊළඟ එක නිකුත් කළ නමුත් මුදල් නොකළ චෙක්පත් තිබීම. 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 චෙක්පත් තිබීම. නිකුත් කළ නමුත් මුදල් නොකළ චෙක්පත් තිබීම. නිකුත් කළ නමුත් මුදල් නොකළ චෙක්පත් තිබීම. ඒ කියන්නේ සමහර විට දෙපාර්තමේන්තුවෙන් කාට හරි චෙක්පත් දීලා තියෙනවා. හැබැයි දැන් අපි චෙක්පතක් දීපුවා මාස 6ක් විතර වළංගුයිනේ. සමහර අය කොහේ තියන් ඉන්නවා මාරු කරන්නේ නැතුව. එතකොට දෙපාර්තමේන්තුවේ මුදල් පොතෙන් මෙහෙම මෙච්චර මුදලක් චෙක්පත් දුන්නා කියලා ඒකේ පෙන්නනවා. දැන් ගෙවීමක් විදියට. හැබැයි මේ බැංකු ගිණුමේ ඒක තාම අඩු වෙලා නැහැ. ඒක බැංකු ගිණුමයි මේකයි අතර පරතරයක් තියෙනවා. බැංකු ගිණුමේ ගෙවීම් වලින් ඒක අඩු වෙලා නැහැ. අන්න එහෙම වෙන්න පුළුවන්. ඊළඟ එක ඊළඟ තව එකක් ලියාගෙන මම හිතන්නේ මම තුනක් දුන්නා. බැංකු ගාස්තු තිබීම. බැංකු ගාස්තු තිබීම. බැංකු ගාස්තු තිබීම. බැංකු ගාස්තු තිබීම. ඊළඟ එක තව එකක් ලියා ගන්න චෙක්පත් ගාස්තු තිබීම. චෙක්පත් ගාස්තු තිබීම. චෙක්පත් ගාස්තු තිබීම. එතකොට
ඔය බැංකු ගාස්තු තිබීම සහ චෙක්පත් ගාස්තු තිබීම කියන එකට දාගන්න සගල වරහනක් දාලා ඉස්සරින් ලියාගන්න ඍජු හර කියලා. පැහැදිලි නේද? ඍජු හර. බැංකු ගාස්තු තිබීමයි චෙක්පත් ගාස්තු තිබීමයි කියන එකට ඉදිරියෙන් සගල වරහනක් දාලා ඉස්සරින් ලියාගන්න ඍජු හර. මේවට ඍජු හර කියනවා. ඍජු හර. ඍජු හර කියනවා. ඍජු හර කියන්නේ ඇයි ඒ? හර කියන්නේ මුදල් අඩු වෙන එකනේ නේද? ඩෙබිට් වෙනවා කියන්නේ මුදල් බැංකුවෙන් ඉවත් වෙනවා. දැන් ඔයා ATM කාඩ් එක පාවිච්චි කරලා ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමෙන් තියෙන මුදල් ගත්තාම ඔයාට මැසේජ් එක එන්නේ කොහමද? ඩෙබිට් කියලා. ඒ කියන්නේ හර. හැබැයි ඔයා සල්ලි දැම්මොත් ඔයාගේ ගිණුමට ඔයාට මැසේජ් එක එනවා ක්‍රෙඩිට් වුණා කියලා. ඒ කියන්නේ බැර. එතකොට මේ ඍජු හර කියලා කියන්නේ කෙලින්ම බැංකුවේ ඔය එක එක ගාස්තු වලට එහෙම දැන් ඔය ඔබ දන්නවද පොලියනුත් ආය කරගන්නවා නේද යම් ගාණක් රජයට. එතකොට අන්න ඒවා ඍජු හර. එතකොට චෙක්පත් දැන් ජංගම ගිණුමක් නම් චෙක්පත් ගාස්තු ආය කරනවා. චෙක් පොතරත් සල්ලි දෙන්න එපාය. ජංගම ගිණුම හිමි කෙනා දෙන්න ඕනේ. දැන් මගේ තියෙනවා කරන්ට් account එකක්. එතකොට මම චෙක් පොතක් ගන්නවා නම් මම දෙන්න ඕන 500ක් වගේ දෙන්න ඕන. ඒවා තමයි මේකේ අදහස් කරන්නේ. තව බැංකු ගාස්තු තියෙනවා. ඒවත් ඔය ගිණුමෙන්ම තමයි ගන්නෙ බැංකු. උදාහරණයක් විදිහට SMS ගාස්තුව. සමහරට ඔබ දැකලා ඇති ඔබගේ පොතෙන් කැපිලා තියෙනවා. ඒවා තමයි ඍජු අර කියලා කියන්නේ. ඍජු අඩුවීම. නේද? ඊට පස්සේ ඔයාගේ ඔය මේ පාවිච්චි කරන ATM ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එක ඕකටත් මාසෙකට ෆී එකක් ගන්නවා. ඉතින් ඒවා එහෙම තමයි ඕකට අදාළ වෙන්නේ ඍජු හර වලට. ඉතින් ඒ වගේ දේවල් වුණාමත් දැන් ඒක ඇවිල්ලා මේ දෙපාර්තමේන්තුව හරහා වුණ වියදමක් නෙවෙයිනේ. ඒතකොට දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ ඒ හරහා ගිය වියදම් ඔක්කොම ඇතුල් වෙනවා. නමුත් දැන් මෙතන මේ බැංකුවේ චෙක්පත් ගාස්තුවම කියන්නේ වියදමක් තමයි ඒක. හරි. ඒතකොට ඒ වියදම බැංකු ගිණුමේ තියෙනවා, බැංකු ප්‍රකාශයේ තියෙනවා. හැබැයි මුදල් පොතේ ඒක නැහැ. අන්න ඒවා තමයි මේ බැංකු සැලසුම් ප්‍රකාශය හදලා ඒවා ඊට පස්සේ සමතේකටපත් වෙන්න ඕන සම්බර්තාවටපත් කරලා ගන්න ඕන. නැත්තම් ඒකයි මාසිකව ඒ වැඩේ කරන්නේ. එහෙම කරේ නැත්තම් මේවා හොයාගන්නත් බැරි වෙනවා අන්තිමට යන්නේ. එහෙනම් මං හිතන්නේ ඔබට ඒ දේ තේරෙන්නේ නැති මේ බැංකු සැලසුම් ප්‍රකාශයක් මොකද පිළියෙල කරන්නේ සහ ඒක බැංකු ප්‍රකාශයයි ඊට පස්සේ දෙපාර්තමේන්තුවේ මුදල් පොතේ අතර තියෙන ශේෂයයි සම වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ නොගැලපී වෙන්නේ නැත්තේ ඇයිද කියන එක කරුණු හතරක් මම කිව්වා. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඒක ලියා ගන්න මෙහෙම. මුදල් නොකළ චෙක්පත් ලයිස්තුවක මුදල් නොකළ චෙක්පත් ලයිස්තුවක සටහන් කරනු ලබන කරුණු හතරක් සඳහන් කරන්න. මුදල් නොකළ චෙක්පත් ලයිස්තුවක සටහන් කරනු ලබන කරුණු හතරක් සඳහන් කරන්න. දැන් මම කිව්වා දෙපාර්තමේන්තුවෙන් කාට හරි පුද්ගලයෙකුට දෙපාර්තමේන්තුවෙන් සමහර විට භාණ්ඩ මේ මිලට අරන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සේවාවක් යම් පුද්ගලයන් අරගෙන තියෙන්න පුළුවන්. මේ කෙසේ හෝ වේවා දෙපාර්තමේන්තුවේ මගින් සේවාවක් හෝ භාණ්ඩයක් අරන් තියෙනකොට දෙපාර්තමේන්තුවෙන් ඒ පුද්ගලයාට මුදල් දෙන්න එපායි.
එතකොට දෙපාර්තමේන්තුව චෙක් එකකින් ඒක ගෙවනවා. චෙක් පතකින්. හැබැයි මේ චෙක් පත ගත්තු පුද්ගලයා ඒක මාරු නොකර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් කරලා නැහැ තාම. හරි එතකොට එවැනි චෙක් පත් දැන් අපි බැංකු ප්‍රකාශය ආපුවම තමයි ඒක බලන්න වෙන්නේ. මේ මාසය තුලද. සහ අපේ තියෙන කියන්නේ දෙපාර්තමේන්තුවේ තියෙන මුදල් පොතත් එක්ක සංසන්දනය කරපුවම හොයාගන්න පුළුවන් මොන චෙක්ද මුදල් කරලා නැත්තේ කියලා. මොකද හරිය සටහන් වෙනවනේ බැංකු ප්‍රකාශයේ. දැන් මුදල් පොතේ සඳහන් වෙනවා ඒ චෙක් පත් අංක ආදී. එතකොට බැංකු ප්‍රකාශයේ සඳහන් වෙනවා. එතකොට බලන්න පුළුවන් මොනවද මොන චෙක්ද තාම මුදල් වෙලා නැත්තේ කියලා. ඒක අපි හදා ගන්න ඕනේ යම් සටහනක් ලයිස්තුවක්. දැන් සාමාන්‍යයෙන් ඔය කුඩා දෙපාර්තමේන්තුව නම් නෙමෙයි කුඩා දෙපාර්තමේන්තු වල ගන්දනු අඩු දෙපාර්තමේන්තු වල එහෙම ලොකුවට නැහැ. ඒ වුණාට මේ විශාල දෙපාර්තමේන්තු වල දැන් විභාග දෙපාර්තමේන්තු වගේ දේවල් වල එහෙම විශාල වශයෙන් මෙහෙම චෙක්පත් නිකුත් කරනවා. සමහර විට ඔය නිකුත් කරපු චෙක්පත් ගොඩාක් මුදල් නොකර ඒ කියන්නේ මාරු කරන්නේ නැතුව චෙක් එක මාරු කරනවා කියන්නේ ඔයා දන්නවනේ. මාරු කරන්නේ නැතුව තියන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ තියෙන මොන හරි හේතු නිසා හෝ එයාට මේ මාසේ සල්ලි ඕන ඊළඟ මාසේ මොක මාරු කරන්නම් කියලා එහෙම පුළුවන්. එහෙම මොනවා හරි තියෙනවා. හරි. ඒ මොනවා හරි කාරණා නිසා ඒ චෙක් පත ලබාගත් පුද්ගලයාට මාරු නොකර ඉන්න පුළුවන්. මොකද චෙක් පත අරගෙන ඒක බැංකුවට දැම්මොත් තමයි ඒ අදාළ දෙපාර්තමේන්තුවේ මුදල් අයින් වෙලා ඒ පුද්ගලයාට සල්ලි ලැබෙන්නේ. ඒ හින්දා ඒ වගේ නිකුත් කරපු දැන් ගිය මාසේ නිකුත් කරපු චෙක්පත් සමහර ඒවා මුදල් කරලා නැත්නම් ඒක වෙනම ලයිස්තුවක් හදන්න ඕනේ. එන්න ඒ ලයිස්තුවක තිබිය යුතු කරුණු හතරක්. තමයි මේ හාන්නේ. හරි. මම මෙච්චර මේ පැහැදිලි කරේ මේක තේරුම් ගන්න. උත්තරේ විතරක් කියාගෙන කියන්න වැඩකුත් නැහැ. නැත්නම් මට උත්තර ටික ඉක්මනින් කියා යන්න පුළුවන්. ලියන්න පළවෙනි එක තමයි චෙක්පත් නිකුත් කරන ලද දිනය. චෙක්පත් නිකුත් කරන ලද දිනය. චෙක්පත් නිකුත් කරන ලද දිනය. ඒක සඳහන් වෙන්න ඕනේ. අපි හදා ගන්නවා ලයිස්තුවක් ඒකේ. චෙක්පත් නිකුත් කළ දිනය. ඊළඟ තමයි චෙක්පත් අංකය. චෙක්පත් අංකය. මේක නිකන් වගුවක් ආකාරයෙන් හදා ගන්න පුළුවන්. ඊළඟ තමයි චෙක්පතේ වටිනාකම. චෙක්පතේ වටිනාකම. කියා ලක්ෂයක එකක්ද ඒක. චෙක්පතේ වටිනාකම. නැවත වළංගු කළ දිනය. නැවත වළංගු කළ දිනය. නැවත වළංගු කළ දිනය. ඒ කියන්නේ මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අර මම මාස 6 කතාව කිව්වත් රජයේ ආයතනවල සාමාන්‍යයෙන් දින 30කට තමයි චෙක් පතක් දෙන්නේ. ඒ කියන්නේ දින 30ක් ඇතුළත මාරු කරන්න ඕනේ. ඉතින් යම් පුද්ගලයෙක් දෙපාර්තමේන්තුවෙන් දීපු චෙක් පත දින 30ක් ඇතුළත මාරු කරේ නැත්නම් ඒක ඕනනම් නැවත වළංගු දිනයක් ඉදිරියට දාලා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ කියන්නේ නැවත වළංගු කළ දිනය කියලා. පැහැදිලිද කියන්නේ? සාමාන්‍යයෙන් රජයේ ආයතනවල චෙක් පතක් දෙන දින 30කට. හරි. ඒ වුණාට මේ පෞද්ගලිකව නම් චෙක් පත් මාස 6ක් දක්වා ඒ කියන්නේ මේ දින දාලා දෙන්න පුළුවන් ඉදිරියට ටිකක්. හරි. නමුත් මේ රජයේ වල එහෙම බෑ දින 30කට තමයි දෙන්නේ. එතකොට ඒ දින 30 ඇතුළත දැම්මේ නැත්නම් ඒක අවලංගු වෙනවා. හැබැයි ඒක මුදල් කරේ නැතුව තිබ්බ හින්දා ආය නැවත වළංගු දිනයක් දාන්න පුළුවන්. ඊළඟ එක ලියන්න මාණ්ඩලික නිලධාරියාගේ අස්සන. මාණ්ඩලික නිලධාරියාගේ අස්සන. හරි මාණ්ඩලික නිලධාරියාගේ අස්සන. ඊළඟ එක හිලව් චෙක් පතක් නිකුත් කළ අංකය.
හිලව් චෙක්පතක් නිකුත් කරේ නම් එහි අංකය. හිලව් චෙක්පතක් නිකුත් කරේ නම් එහි අංකය. හිලව් චෙක්පතක් නිකුත් කරේ නම් එහි අංකය. හිලව් චෙක්පතක් නිකුත් කළේ නම් එහි අංකය. එතකොට අර ඒ පරණ චෙක්පත අරගෙන ඕනනම් වෙන චෙක්පතක් දෙන්න පුළුවන්. එතකොට ඒකේ අංකය. තව එකක් ලියාගන්න. දැන් කරුණු හතරක් කියවට මම ඔයගොල්ලන්ගේ දැනුමට තව දෙනවා. තව එකක් මෙහෙම ලියාගන්න. චෙක්පතට මුදල් ගෙව්වේ නම් එම දිනය. චෙක්පතට මුදල් ගෙව්වේ නම් එම දිනය. චෙක්පතට මුදල් ගෙව්වේ නම් එම දිනය. ඒ කියන්නේ දැන් චෙක්පත ලබාගත් පුද්ගලයා ඒක දින 30ක් ඇතුළත දාන්න නැතුව නැවත දෙපාර්තමේන්තුවට එනවා මේක දැන් අවලංගු වෙනවානේ. එතකොට මොනවක් හරි එක්කෝ ඒකට වෙන චෙක්පතක් කියලා නැත්නම් මුදල් දෙනවා. එතකොට ඕනනම් දෙපාර්තමේන්තුවට පුළුවන් මුදල් කෑෂ් වලින්ම දෙන්න චෙක්පත අරගෙන. ඉතින් ඒ මුදල් දීපු දිනේ තමයි ඔය එහෙම කියන්නේ. හරි. හරි. ඊට පස්සේ ලියාගන්න ඊළඟ තව ප්‍රශ්නයක්. මාසික ගිණුම් සාරාංශය යනු කුමක්ද? මාසික ගිණුම් සාරාංශය යනු කුමක්ද? මාසික ගිණුම් සාරාංශය යනු කුමක්ද? නෝට් එක වගේ මේවත් වැදගත්. හරි. ඔයාට එවන නෝට් එක නිබන්ධන කියවනවා වගේම මේවත් කියවන්න අනිවාර්යෙන්ම අරකින් මොනවා හරි කවර්ලා නැත්තම් මේ ප්‍රශ්න වලින් ඒව ටික කවර් වෙනවා. ඒ නිසා දෙකම එක වගේ වැදගත්. එතකොට මාසික ගිණුම් සාරාංශය කියන්නේ මොකක්ද? දැන් අපි ඉගෙන ගත්තා බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? බැංකු ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? හරි. මේවා එක ඔබට ගනුදෙනු කරන්න වෙනවා වැඩ කරද්දී. සමහර විට මෙතන මේ අපේ මේ පන්තියෙත් ඇති මේ ගිණුම් සම්බන්ධයෙන් කරන අයට. ඇත්තට මේලා මේක ගැන හොඳට දන්නවා අපිට වඩා. එතකොට එයාට මේක කොහොමත් ගිණුම් කටයුතු කරන අයට මේක කොහොමත් ඉක්මනින් අල්ලගෙන යන්න හැකියාව ලැබෙනවා. දැන් මාසික ගිණුම් සාරාංශය ලියන්නේ ඒකට උත්තරේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් විසින් ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් විසින් ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් විසින් භාණ්ඩාගාර 174 භාණ්ඩාගාර 174 ආකෘතිය මගින් ආකෘතිය මගින් ආකෘතිය මගින් හරහා බැර ලෙස හරහා බැර ලෙස හරහා බැර ලෙස හරහා බැර ලෙස සාරාංශගත කරමින් සාරාංශගත කරමින් භාණ්ඩාගාරයේ ගිණුම් අධ්‍යක්ෂක භාණ්ඩාගාරයේ ගිණුම් අධ්‍යක්ෂක භාණ්ඩාගාරයේ ගිණුම් අධ්‍යක්ෂක ජනරාල් වෙත ජනරාල් වෙත මාසිකව යවනු ලබන මාසිකව යවනු ලබන
මාසිකව යවනු ලබන ගිණුම් සාරාංශය මාසික ගිණුම් සාරාංශය නම් වේ. 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 එතකොට මේක කියනවා මොකද්ද මාසික ගිණුම් සාරාංශය කියන්නේ කියලා. ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක්. මම පසුගිය දවසේ කිව්වා ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක්. ප්‍රධාන දෙපාර්තමේන්තු මේ ගණයට අයිති වෙනවා. එතකොට ඔය අපි ගත්තාම දුම්රිය දෙපාර්තමේන්තුව වගේ දේවල් හරි විසින් මොකද කරන්න ඕනේ? භාණ්ඩාගාර 174 ආකෘතිය මගින් ඒ ආකෘතියට අනුව හරහා බැර ඒ කියන්නේ ගෙවීම් සහ ලැබීම් ඒවල සාරාංශගත කරමින් භාණ්ඩාගාර ගිණුම් අධ්‍යක්ෂ ජෙනරාල් වෙත මාසිකව යවනු ලබන ගිණුම් සාරාංශය තමයි මේක වෙන්නේ. හරි එතකොට මේ සාමාන්‍යයෙන් ඒක එහි පිටපතක් යවන්න ඕන විගණකාධිපතිවරයාටත් ඒ වගේම අමාත්‍යංශයේ ඉන්න ප්‍රධාන ගණන් දීම් නිලධාරියා වෙතත් යවන්න ඕන. සාමාන්‍යයෙන් මේක සෑම මාසකම 10 වෙනිදාට පෙර යවන්න ඕන. එහෙනම් ඒක මතක තියාගන්න ඒවත් අහනවා. අපි අර ලිව්වේ බැංකු සැසඳුම් වාර්තාවක් පිළියෙල කරන්න ඕනේ සෑම මාසකම 15 වෙනිදාට පෙර. ඒතර මාසික ගිණුම් සාරාංශය අර ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුව විතරයි මේක ඉදිරිපත් කරන්නේ. ඒලා සෑම මාසකම 10 වෙනිදාට පෙර මේක භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවන්න ඕනේ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ලියාගන්න මාසික ගිණුම් සාරාංශය පිළියෙල කිරීමට මාසික ගිණුම් සාරාංශය පිළියෙල කිරීමට මාසික ගිණුම් සාරාංශය පිළියෙල කිරීමට උපයෝගී කරගන්නා ලේඛන තුනක් සඳහන් කරන්න. මාසික ගිණුම් සාරාංශය පිළියෙල කිරීමට උපයෝගී කරගන්නා ලේඛන තුනක් සඳහන් කරන්න. ලේඛන තුනක් සඳහන් කරන්න. එතකොට දැන් අපිට මතකයි කලින් බැංකු සැසඳුම් වාර්තාවක් පිළියෙල කරද්දී ලේඛන දෙකක් සඳහන් කරන්න කියලා තිබ්බා. ඉතින් ඒවා මතක තියාගන්න. ඉතින් අපි එතින්දි කතා කරා බැංකු ප්‍රකාශය ඕනේ. ඊට පස්සේ දෙපාර්තමේන්තුවේ මුදල් පොත ඒක ඕනේ. ඒ වගේම තමයි මේ මාසික ගිණුම් සාරාංශය. සමහරට ඔබ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවේ වැඩ ඇති. එතකොට සමහරට ඔබ කරනවත් ඇති මේ සම්බන්ධයෙන්. එතකොට ඕන ලේඛන තුන ලියන්න මුදල් පොත. ඒක කොහොමත් වුණා මුදල් පොත. ඊළඟ සාරාංශ පොත. සාරාංශ පොත. ඊළඟ වර්ගීකරණ ලේඛනය. වර්ගීකරණ ලේඛනය. දැන් මුදල් ලැබීම් ගෙවීම් වර්ග කරනවා. මේවා මේ කාණ්ඩයට අයිති කියලා. වර්ගීකරණ ලේඛනය. එතකොට මුදල් පොත, සාරාංශ පොත, වර්ගීකරණ ලේඛනය. ඉතින් ඔබගෙන් අහන්නේ මේ සාරාංශ පොතේ ඇතුළු දේවල් ඒක කොහොමද හදන්නේ? ඒවා අහන්නේ. ඔබගේ මේ උඩින් තමයි අහන්නේ මේ වගේ පොත් තුනක් මේ වගේ ලේඛන තුනක් පාවිච්චි කරන්න ඕන කියන එක මේ සාරාංශය හදන්නේ. ඉතින් එහෙම ඔබ මතක තියාගන්න මේක ඇතුළාන්තයට ගිහිල්ලා අහන්න අවශ්‍ය නැහැ. ඒක ගැන ඊළඟ කාර්යසමතාව තව තියෙනවා ඔබට ලියන්න. ඒ වගේ ඒවා අහයි. එතකොට ඒ ගැන ඉවලට ඉගෙන ගන්න අවශ්‍යයි. දැන්ට ගැඹුරට ගිහිල්ලා බොරුවට කාලේ ඕනේ නැහැ. අපි ප්‍රශ්න මේ විදියට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට ඔබට ඒක පැහැදිලි වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න
මාසික ගිණුම් සාරාංශයේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. මාසික ගිණුම් සාරාංශයේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. මාසික ගිණුම් සාරාංශයේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. ලියාගන්න පළවෙනි එක භාණ්ඩාගාර පොත් සමග සසඳා භාණ්ඩාගාර පොත් සමග සසඳා දෙපාර්තමේන්තු ගිණුම් භාණ්ඩාගාර පොත් සමග සසඳා දෙපාර්තමේන්තු ගිණුම් නිවැරදි කර ගැනීමට භාණ්ඩාගාර පොත් සමග සසඳා දෙපාර්තමේන්තු ගිණුම් නිවැරදිව කර ගැනීමට නිවැරදි කර ගැනීමට ඒ කියන්නේ දැන් දෙපාර්තමේන්තුව ගනුදෙනු කරන්නේ භාණ්ඩාගාරය එක්ක. ඒතර භාණ්ඩාගාරයෙන් දෙපාර්තමේන්තුවට මුදල් ලබා දෙනවා. එතකොට මෙන්න මේවා දේවල් භාණ්ඩාගාරෙන්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඒ පොත් අතර සම්බර වෙන්න ඕන. ඒවා වැරද්දක් තියෙනවා හදාගන්න මේ මාසික ගිණුම් සාරාංශය ඊටාම වැදගත් වෙනවා. ඊළඟට ලියාගන්න දෙපාර්තමේන්තුවේ තොරතුරු දෙපාර්තමේන්තුවේ තොරතුරු භාණ්ඩාගාරයේ පොත්වල භාණ්ඩාගාරයේ පොත්වල භාණ්ඩාගාරයේ පොත්වල සටහන් කර ගැනීමට සටහන් කර ගැනීමට සටහන් කර ගැනීම කියන අර්ථවත් ඇති. දෙපාර්තමේන්තුවේ තොරතුරු භාණ්ඩාගාරයේ පොත්වල සටහන් කර ගැනීමට ඔන්න ඔය කියන දේවල් කරුණු දෙකින්දා මේවා ප්‍රයෝජනවත් වෙනවා. හරි ඊළඟ යනවා ඊළඟ ප්‍රශ්නෙට මාසික ගිණුම් සාරාංශයේ මාසික ගිණුම් සාරාංශයේ හර පැත්තේ සටහන් කරනු ලබන තොරතුරු 4ක් දක්වන්න. මාසික ගිණුම් සාරාංශයේ හර පැත්තේ සටහන් කරනු ලබන තොරතුරු 4ක් සඳහන් කරන්න. තොරතුරු 4ක් සඳහන් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඒ සාරාංශය හදද්දී හරි මේක දැන් මට ඕපන් කරන්න බැරි වගේ. සාරාංශය හදද්දී දැන් අපි දන්නවා ගිණුම් හදද්දී හරබැර කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හර කියලා කියනවා අපෙන් බැංකු ගිණුමින් ඉවත් වෙන ඒවා දාන්නේ හර පැත්ත. ඊට පස්සේ එහා පැත්තේ බැර පැත්ත කියලා තියෙනවා. එතකොට ඕක ගැන තමයි අපි මේ ආන්නේ මොනවද මේකේ හර පැත්තට දාන්නේ. හරි හර පැත්තට ආයි තියෙන්නේ මොනවද සටහන් කරන්නේ. ඒක ලියාගන්න පළවෙනි එක තමයි ඇග්රිම ගිණුම ඇග්රිම ගිණුම ඇග්රිම ගිණුම ඇග්‍රිම කියන එක අපි කලින් ඉගෙන ගත්තා ඇග්‍රිම ගිණුම ඊළඟට අත්තිකාරම් ගිණුම
අත්තිකාරම් ගිනුම ඊළඟ තැම්පත් ගිනුම තැම්පත් ගිනුම තැම්පත් ගිනුම ඊළඟ වියදම් ගිනුම වියදම් ගිනුම වියදම් ගිනුම ඊළඟට ආපසු ගෙවීම් ගිනුම ආපසු ගෙවීමේ ගිනුම ආපසු ගෙවීමේ ගිනුම කට්ටිය නිදිමත හැරලා වගේ නේද දැන් දෙන්නෙක් ගියා හරි ආපසු ගෙවීමේ ගිනුම තව ලියාගන්න විවිධ ගිනුම් විවිධ ගිනුම් හර පැත්තේ සඳහන් කරනවා විවිධ ගිනුම් හරි අයි බලමු පොඩ්ඩක් මෙහෙමයි වෙන්නේ දැන් මම හිතනවා ඔබට පේනවා මේක එතකොට දැන් අපි ගිනුම් කියලා කියන්නේ මෙහෙමනේ දැන් මේක තමයි ගිනුම් සාරාංශය කියලා හිතන්න පොඩ්ඩක් මදි වගේ ලොකු විනාඩියක් ඉන්න දැන් ඔන්න මේ වගේ එකක් මම ඔයාලට මේ සරලෙන් කියන්නේ ඔයාලා accounting දන්නේ නැති අය ඉන්නවා නේද මේ විදිහට දැන් අපි ගිණුමක් හදා ගන්නවා T හැඩයට අපි ගන්න හරි ඔන්නෝම හදා ගන්නවා ඉතින් මේ පැත්තේ මොනවද හර ඒක පේන්නේ නැහැ. මේ පැත්තේ බැල චුට් වෙන බාන එක පොඩ්ඩක් පේන්නේ නැහැ වගේ මේ පැත්තේ හර මේ පැත්තේ බැර කියලා ඔහොම දානවා දැන් හරිද ඔන්නෝම තියෙන්නේ දැන් කියන T හැඩයට කියලා මම ඔයාලට තේරෙන විදිහට තමයි මෙතන හැදුවේ accounting විදිහටම නෙවෙයි ඊට පස්සේ දැන් මෙතන ලියනවා විස්තරේ නේ මෙතන තියෙන්නේ විස්තරය පැහැපැති දිනෙත් දානවා මේ විස්තරේ තමයි ගන්න මෙතන විස්තරය මෙතන ලියනවා මොකද්ද තැම්පතු ගිණුම කියලා දැන් මේ තැම්පතු ගිණුම තියනවා කියන්නේ හරපැත්ත තැම්පතු ගිණුම මම කෙටියෙන් ලියන එක අකුරු හරියට ලියන්නත් බෑ තැම්පතු ගිණුම දැන් දෙපාර්තමේන්තුවේ තැම්පතු ගිණුමෙන් මුළු මාසෙම ගෙවීම් තියනවා නම් නේද ගෙවීම් තියනවා නම් ඔන්න ඒ ඔක්කොම ටික මේ හරපැත්තේ සටහන් කරනවා රුපියල් අපි හිතමු 10000ක් වේවි මොනවා හරි තියනවනේ ගෙවීම් නේද 10000 මේකට ආවනම් තැන්පතුව මොකද කරන්නේ එනේවා කෙලින්ම බැර පැත්තේ සටහන් කරනවා 2000ක් ආවා ඔන්නෝක තමයි උතන වෙන්නේ සරලව මම කිව්වේ තැන්පතු ගිණුම තැන්පතු ගිණුමෙන් සල්ලි එළියට ගියා නම් හර පැත්තේ සටහන් කරා 10000ක් කියලා ආවනම් බැර පැත්තේ 2000ක් කියලා සටහන් කරනවා ඒ හින්දා මේ ඔය තැන්පතු ගිණුම කියන හර පැත්තේ දාන්නේ බැර පැත්තෙත් එනවා හරි හර පැත්තේ බැර පැත්තේ දෙකේම එන්න ඕනේ ඉතින් හරි ඊට පස්සේ දැන් වියදම් ගිණුම හරි එතකොට සාමාන්‍ය වියදම් කියන එක සටහන් කරන හර පැත්තේ විතරයි වියදම් දැන් ඔන්න අපි මොනවද දෙපාර්තමේන්තුවේ වියදම් ලයිට් බිල ගෙවුවා තේරෙන භාෂාව විදුලි බිල ගෙවුවා කීයක් ගෙවුවද 5000යි ලකුණු කරා මේ පැත්තේ හරි 5000ක් ගෙවුවා තාම මොනවද ගෙවන්නේ වතුර බිල ගෙවනවා 400යි ඔන්න ඔය වියදම් ටික හරි අන්තර්ජාල වියදම් ඒ ඔක්කොම මේ පැත්තේ එහා පැත්තේ මූව් කරන්නේ එහා පැත්තේ ආදායම් වෙනවා බැල පැත්තේ
ආදායම් පුළුවන්. හරි. ආදායම්. ඒක සල්ලි ලැබීමක් නේද? ආදායම කියන්නේ. මෙතන ලියන ආදායම. මෙතෙන් ලියන්න පුළුවන් මොකද්ද මොනවයින්ද ආවේ ආදායම? භාණ්ඩ විකුණනවා නම් ඒක දානවා මෙතන. සේල්ස් කියලා. එකවුන්ටින් කරපුවා නම් මට වඩා හොඳට දන්නවා. නේද? ඊට පස්සේ ආදායම් ටික ඔන්න එනවා ආදායම් 50000ක්. ලකුණු කරා 50000ක්. කොහොම හරි අන්තිමේට මාසෙ අන්තිමට මෙන්න මේවා බැලන්ස් වෙන්න ඕන මේ දෙපැත්ත. ඔක තමයි ඔතන ඔය කියන්නේ. සාරාංශය වුණාම ඔක්කොම දාන්නේ නැහනේ. සාරාංශය මාසෙ පුරාම දානවද? අ දැන් අපි හිතමුකෝ දැන් ගමන් 5ක් ගිහිල්ලා ගමන් 5ටම වියදම් දෙනවා 1000 ගාන. මෙතනද මේ සාරාංශය ලියන්නේ අහවල් කුරුණෑගලට ගියා 1000යි නුවරට ගියා 1000යි කොළඹට ගියා 1000යි එහෙම මේකේ දාන්නේ. මේක කෙලින්ම දාන්නේ ගමන් වියදම්. මාසික ගමන් වියදම්. 25 පර මේ දැන් අපි කියමු තැන් 25ක විතර ගිහිලා තියෙනවා කියලා. ඒ 25න් මේකේ දාන්නේ නැහැ. හරි. සාරාංශ කියන්නේ ඒකනේ. ගමන් වියදම් කියලා දැම්ම එකතුව දැම්ම. ඒක දුරකථන වියදම්. සමහරට ආයතනයේ දුරකථන 10ක් විතර තියෙන්න පුළුවන්. ඒ වියදම්. අන්න එහෙම තමයි ඒක දාන්නේ. මම හිතන්නේ තේරෙන්නේ නැති ටිකක් අපි මේ accounting ගිණුම් ගැන ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නමුත් මම ඔබට අවබෝධ කරගන්න තමයි ඉගෙන මේ කියලා දුන්නේ. ඔබ මේ මතක තියාගත්තා නම් ඇති මේ මාසික ගිණුම් සාරාංශය කියන එකේ හර පැත්තේ සටහන් කරන්නේ මොනවද? නමුත් ඒක වඩාත් තේරුම් ගන්න මේක අවශ්‍ය නිසා තමයි මම පැහැදිලි කිරීමක් කරේ. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න මාසික ගිණුම් සාරාංශයේ මාසික ගිණුම් සාරාංශයේ බැර පැත්තේ සටහන් කරනු ලබන තොරතුරු 4ක් දක්වන්න. මාසික ගිණුම් සාරාංශයේ බැර පැත්තේ සටහන් කරනු ලබන තොරතුරු 4ක් සඳහන් කරන්න. හරි. මං හිතන්නේ හරබැර කියන එක තේරෙන්නේ නැති. ඉතින් ඒ ගිණුම් වල තියෙන ගිණුම් ක්‍රමවේද අනුව හර පැත්තට දාන දේවල් තියෙනවා, බැර පැත්තට දාන දේවල් තියෙනවා. එතකොට දැන් තැම්පතු ගිණුම කියන එක තැම්පතු මුදල් තැම්පතු යනවා නම් හර පැත්තට ඒක අඩු කරන්න ඕන. තැම්පතුවක් යනවා නම් ඒක බැර පැත්තට අඩු කරන්න ඕන. නමුත් වියදම් හර බැර දෙකටම දාන්නේ නැහැ. වියදම් අපි පෙන්වුවාම වියදම් දාන්නේ හර පැත්තට. ඒක තමයි ගිණුම් ක්‍රියාවලිය. හරි. දැන් වියදම් කරනවා ඔක්කොම හර පැත්තට. ආදායම එනවා ඔක්කොම බැර පැත්තට තමයි දාන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ මේකේ බැර පැත්තේ සඳහන් කරන තොරතුරු මොනවද? එතකොට ඒකෙත් වෙනවා මොනවද? තැම්පතු ගිණුම කියන එක. නිසා ඒක ලියා ගන්න තැම්පතු ගිණුම. ඒ කියන්නේ තැම්පතු ගිණුමේ තොරතුරු එන්න ඕන බැර පැත්තට. තැම්පතු ගිණුම. තැම්පතු ගිණුමේ තොරතුරක් අනිවාර්යෙන් බැර පැත්තට එන්න ඕන. මුදල් ලැබුණා නම් ඒක එන්න ඕන ඒ පැත්තට. ලැබුණා කියලා වටිනාකමත් එක්ක. ඊළඟ අත්තිකාරම් ගිණුම. ඒකේ යම් ගන්ධනුවක් වෙලා තියෙනවා නම් ඒක හර බැර දෙකේම එන්න ඕනේ. අත්තිකාරම් ගිණුම. ඊළඟට ඇග්‍රිම ගිණුම. ඊළඟට මොකද්ද බැර පැත්තේ විතරක් මං කියව එකක් යනවා කියලා. මොකද්ද? ආදායම් ගිණුම. ආදායම් ලැබෙන ඒවා ඒ පැත්තේ සටහන් වෙන්න ඕන. ඒකට කියනවා ආදායම් ගිණුම කියලා. ආදායම් ගිණුම. හරි නේද? එතකොට මේකෙදී ඇත්තටම මේ ගණන් එකතු කරන්න අඩු කිරීම නෙවෙයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ දේවල් ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ තියරි වගේ. හරි. ඒ නිසා මේවා බලා ගන්න.
ඒ ඔස්සේ යනකොට ඔය සමහර ගිණුම් ක්‍රම ඒවා කරන්න කොහොමද කියලා කියලා දෙන්න වෙනවා. හරි. දැන් ඊළඟට එනවා නිතර අහන ප්‍රශ්නයක්. හරි. ලියාගන්න. ප්‍රශ්නේ ලියාගන්න. මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ අපි ඔය මම අර වල නිබන්ධන නෙවෙයි ඒක තමයි. මුදල් රෙගුලාසි සංග්‍රහයේ 445ට අනුව 445ට අනුව වගන්ති අනුව කියලා ඕන ලියාගෙන 445 වගන්ති අනුව රජයේ දෙපාර්තමේන්තුවක ගිණුම් අංශයේ භාවිතා වන ලේඛන වර්ග 10ක් සඳහන් කරන්න. ලේඛන වර්ග 10ක් සඳහන් කරන්න. රජයේ දෙපාර්තමේන්තුවක ගිණුම් අංශයේ භාවිතා වන ලේඛන වර්ග 10ක් සඳහන් කරන්න. හරි. 9ට දෙන්නම් ඉන්ටර්වල් එකක්. තේකක් එහෙම බීලා එන්න පුළුවන් නිදිමත අයට. දැන් වයසත් එක්ක ඉතින් නිදිමත එනවා දැන් මොකද කැම්පස් යන කාලේ වගේ නෙවෙයිනේ. ඒ කාලේ නම් එළි වෙනකන් හරි ඇහැරලා ඉන්නවා. දැන් ඉතින් අමාරු තමයි. ඒ වුණා ඉතින් මොනවා කරන්නද මේ රැකියාවක් කරද්දී අපි රජයේ රැකියාවක් කරන්නේ. ඒ හින්දා අපි යම් දැනුමක් ලබා ගන්න ඕන. ඉතින් මේක රජයේ විතරක් නෙවෙයි පුද්ගලික අංශයේ මේ අඛණ්ඩ පුහුණු වීම දෙනවා. ඒක දැන් ටිකක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. එහෙම කරන්නේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරන්න සේවකයන්ගේ. ඉතින් ඒක අවශ්‍යයි පුහුණු වීම කියන එක. ඉතින් මේ EB exam එක කියලා කරන්නේ ඇත්තට මේ යම් පුහුණු වීමක් දැනුමක් තමයි දෙන්නේ. ඒකේ අරමුණ විභාගයේ සමත් වීමට වඩා රාජ්‍ය සේවයේ ඉන්න අයට ඒකේ ක්‍රියාවලිය පිළිබඳව දැනුම දෙන්න තමයි ඇත්තට මෙහෙම විභාගයක් කියලා මේ දාලා තියෙන්නේ. ඒකේ සැඟවුණු අරමුණ ඒක. එතකොට ලියාගන්න මම කියන්නම් 10ක්. පළවෙනි එක තමයි මුදල් පොත. මුදල් පොත. සියලුම ලැබීම් ගෙවීම් ඔන්න ඕකේ ඒ පොතේ සඳහන් කරලා තියෙන්න ඕනේ. මුදල් පොත. දෙපාර්තමේන්තුවර කොහෙන් හරි සල්ලි චෙක් මාර්ගෙන් හරි කොහොම හරි ලැබුණොත් ඒකේ තියෙන්න ඕනේ. දෙවෙනි එක සුළු මුදල් පොත. සුළු මුදල් පොත. සුළු මුදල් පොත. සුළු මුදල් පොත. අරක ප්‍රධාන මුදල් පොත මේක සුළු මුදල් පොත. ඒකෙත් සාමාන්‍යයෙන් එදින්දා යන වියදම් මේකෙත් සලකුණු කරනවා. ඊළඟට පුද්ගල පඩි නඩි ලේඛනය. පුද්ගල පඩි නඩි ලේඛනය. පුද්ගල පඩි නඩි ලේඛනය. ඊළඟ විසර්ජන වැය ලෙජරය. විසර්ජන වැය ලෙජරය. විසර්ජන වැය ලෙජරය. ඊළඟ එක තැන්පත් ලේඛනය. තැන්පත් ලේඛනය. තැන්පත් හරි තැන්පතු කියන්නේ තැන්පතු ලේඛනය. ඊළඟ තොග ලේඛනය. තොග ලේඛනය. තොග ලේඛනය. ඊළඟ එක පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනය. පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනය.
පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනය. ඊළඟ එක අංශ බඩු වට්ටෝරු ලේඛනය. අංශ බඩු වට්ටෝරු ලේඛනය. ඊළඟ එක වැන්දඹු හා අනත්දරු. වැන්දඹු හා අනත්දරු. වැන්දඹු හා අනත්දරු ක්‍රමාවක් විශ්‍රාම වැටුප් ලේඛනය. වැන්දඹු අනත්දරු ක්‍රමාවක් විශ්‍රාම වැටුප් ලේඛනය. ඊළඟ එක රාජ්‍ය සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් ලේඛනය. රාජ්‍ය සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් ලේඛනය. අර්ථ සාධක අරමුදල් ලේඛනය. වේගෙන් ලියමු නේ. ඊළඟ එක විගණන විමසුම් ලේඛනය. විගණන විමසුම් ලේඛනය. පඩිනඩි ලේඛනය දන්නව නේද? හරි. ඒක දකින්නත් හිතට සතුටු වෙන්නේ. එතකොට ඕකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලා දන්නවද? දැන් ඔයාලට හම්බෙනා නේද පේ ෂීට් එකක්. වැටුප් පාර්ත හැම ගන්න ලෝන් එහෙම ගන්නකොට. ඒ නිසා ලියාගන්න ඊළඟ ප්‍රශ්නය පුද්ගල වැටුප් ලේඛනය හේවත් පුද්ගල වැටුප් ලේඛනය හේවත් පුද්ගල වැටුප් ලේඛනය හේවත් පඩිනඩි ලේඛනයක ඇතුළත් කරන තොරතුරු පහක් සඳහන් කරන්න. පුද්ගල වැටුප් ලේඛනය හෙවත් පඩිනඩි ලේඛනයක ඇතුළත් කරන තොරතුරු පහක් සඳහන් කරන්න. ඇතුළත් කරන තොරතුරු පහක් සඳහන් කරන්න. දැන් මොනවද තියෙන්න ඕන? ප්‍රධාන වශයෙන් මුලින් මොකක්ද තියෙන්නේ? නම තියනව නේද? පේ ෂීට් එකක් කියවලා බලලා නැද්ද? හරි. සමහර අය නම් ඉතින් පේ ෂීට් එක කියවන්නේ නැහැ නේද? සමහරු වැටුප ගන්නෙත් නැති අය ඉන්නවා මාස දෙක තුනක් යනකම්. වෙන වෙන ආදායම් තියන අය. පළවෙනි එක තමයි නම හා තනතුර. නම හා තනතුර. ලියා ගන්න නම හා තනතුර. අය මොනවද තියෙන්නේ? අර අංකයක් තියෙනවානේ. වැටුප් අංකය. වැටුප් අංකය. ඔක පරිගණක අංකය කියලා කියනවා. වැටුප් අංකය. වැටුප් අංකය. ඊළඟට මොනවද? අදාළ වර්ෂය හා මාසය. අදාළ වර්ෂය හා මාසය. ඒවා අනිවාර්යෙන් තියෙන්න එපායි. අදාළ වර්ෂය හා මාසය. ඊට පස්සේ මොනවද තියෙන්න ඕනේ? දැන් ඊළඟට පුළුවන්ද? ඒකේ තියනව නේද අර දැකලා තියෙනවනේ. පේ ෂීට් එක. මූලික වැටුප. බේසික් සැලරි. මූලික වැටුප. දැන් මූලික වැටුප ඉස්සෙල්ලාම තියනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ජනප්‍රිය එක මොකද්ද? මේ ළඟදි ඒකට එකතු වුණා 10000. ජීවනාධාර දීමනා. ජීවනාධාර දීමනා.
ජීවනාධාර දීමන. තව 5000ක් එකතු වුණා කියලා ආරංචියක් තියෙනවා මේ මාසේ. ඒක මම එහෙම නෙවෙයි කියන්නේ ආරංචියක් තියෙන්නේ. ජීවනාධාර දීමන. ඊට පස්සේ ඔගේ තව විස්තරයක් තියෙන්න ඕන දල වැටුප. අර ඔක්කොම එකතු කරපුවාම එන ගාන දල වැටුප. ඊළඟට වැන්දපු අනද්දරු ක්‍රම හරි දාලා යන වැන්දපු අනද්දරු විශ්‍රාම වැටුප. ඒවට කැපෙන ගාන තියෙනවා. වැන්දපු අනද්දරු විශ්‍රාම වැටුප. ඒවට අඩු වෙන එක දාලා තියන්නේ අඩු කිරීම කියලා. ආය මොනවද තියෙන්නේ? අග්‍රහාර රක්ෂණ. ඒ ගැන තියෙනවා. ඒ කියන්නේ අග්‍රහාර රක්ෂණ කීයක්ද තියෙන්නේ? සිල්ලු එකක්ද තියෙන්නේ? මොකක්ද කියන්නේ? ආය මුද්දර ගාස්තු. මුද්දර ගාස්තු කියලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ මේකේ තියෙන තොරතුරුනේ ඉතින්. ඕවා තමයි තොරතුරු. නේ මුද්දර ගාස්තු කියන තොරතුරු ගන්න පුළුවන් කීයක්ද? නේද? දාල වැටුප කීයද කියලා අපිට දැනගන්න පුළුවන්. තොරතුරු කියන්නේ ඒකනේ. ඒක දිහා බලලා අපිට ගන්න පුළුවන් දේවල් අහන්න ඕනේ. ඊටසේ මුළු අඩු කිරීම. අපිට පුළුවන් පේ ෂීට් එක දිහා බලලා පට්නඩි ලේඛනයක් දිහා බලලා මුළු අඩු කිරීම කීයද කියලා එනවනේ. මුළු අඩු කිරීම. ඉතින් මේ සමහර අය මුළු අඩු කිරීම පොඩ්ඩයි තියෙන්නේ. සමහර අය ගැන අඩු කිරීම ගත්තාම ඒක අරන් බැංකුවට ගියාම ඊට පස්සේ තා බැංකුවට කීයක් කර දෙන්න ඕනේ. එහෙමත් සමහර අයගේ වැටුප් වෙනවා. නේද? අර පේ ෂීට් එකනොත් අඩු වෙලා එනවා. ආපදාන අය අනම්මනම් ඔක්කොම කැපිලා. ඊට ඒක ඉතුරු ටික බැංකුවට ගියාම ආය බැංකුවට ආය අතින් දාන්න ඕන කීයක් හරි. ඊළඟ එක ඉතිරි වැටුප. ඉතිරි වැටුප. මට එකක් පෙන්නන්න තිබ්බා මගේ එක හරි මේකේ. පස්සේ බලමු අපි. ඉතිරි වැටුප. මොකද මේ දැන් අපේ මම වැඩ කරන්නේ පාසලක. ඒ වැටුප දැන් අපේ අ, මොකද්ද පාසලේ සංවර්ධන කියන්නේ පාසලේ තියෙන වැටුප් ගිණුම ඒකට තමයි කලාපෙන් දාන්නේ. එතකොට ඒක අපිට ඉස්කෝලේට හම්බෙන්නේ ඊට පස්සේ අපි කරන්නේ ඉස්කෝලේ චෙක් ලියලා ගිහින් දානවා. එතකොට ඒක මම තමයි එක්සෙල් අර සිස්ටම් එකකින් හදන්නේ මම. එතකොට අපේ අර සුබ සාධන සමිතියක් තියෙනවා. ඒකට කැපිලා තව මොනවා හරි ඉස්කෝලේ හරහා ඒ වගේ ණය අරන් තියෙනවා. ඒවා කපලා ඔක්කොම අඩු කරලා මම නෙවෙයි ඉස්කෝලේ භාණ්ඩාගාර තුමියක් වෙන කෙනෙක් ඉන්නේ. ඒ වුණාට මේ මම යාට සපෝට් කරනවා. ඉතින් මම ඒක හදනවා හැමදාම. ඒක වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මම අර සිස්ටම් එක්සෙල් එකෙන් ෆෝමියුලා එකක් ගහලා ඒකෙන් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් පේසිට් එක ආපු ගමන් ඒක දිහා බලලා පැයක් විතර යනකොට ඒ අදාළ බැංකුවල වැටුප් ටිකක් හදලා ඊට පස්සේ කොළ තුන ගිහින් දීපුවාම තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලෝ බලන්න සමහරට මෙතනත් ඇති නේ ඒක කරන අය. ඉතින් මේ ඔයවාගේ තොරතුරු තමයි ඒකේ තියෙන්නේ. ඉතිරි වැටුප ලියාගත්ත නේද? ඉතිරි වැටුප කියලාත් එනවා ඒකේ. හරි. ඉතිරි වැටුප. තව තව වගේ දාන්න පුළුවන් මෙහෙම එකක්. තව එක ක්‍රියා කරන වැටුප් වර්ධක දිනය. ඒකත් සඳහන් කරනවා වැටුප් වර්ධක දිනය. ඒක නම් දන්නව නේද? වැටුප් වර්ධක දිනය. හරි එහෙනම් අපි මම මේ රෙකෝඩින් එක පොඩ්ඩක් ස්ටොප් කරන්න.